දිවිය වෙනස් කරන සත්‍යය. නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේය. ශුද්ධ යොහන් 8:32. සත්‍ය නුඹලා නිදහස් කරන්නේය. නිදහස් වන්නේ කුමකින්ද? පාපය හා යක්ෂයා මගින් අප බැඳ තබා ඇත. බැඳුම් වලින්, ශාරීරික, මානසික හා ආත්මික බන්ධනවලින්ය. ඕනෑම ඉගැන්වීමක හෝ මූලධර්මයක හෝ පරීක්ෂණයේ මෙයයි. ඔබ විශ්වාස කරන හෝ උගන්වන කුමක් හෝ සත්‍යක් වේවා. එය ඔබගේ මුරණ්ඩු, උඩඟු හා අහංකාර ස්වභාවයන් වෙනස් නොකරන්නේ නම් එම ඉගැන්වීමෙහි හෝ ඔබයේ තේරුම් ගන්නා ආකාරයෙහි හෝ යම් කිසි දෝෂයක් තිබේ. දේව භක්තියේ හැටියට තිබෙන සත්‍ය දැනගැන්මද උදෙසා. තීතස් 1:3. වෙනත් අනුවාදයක එය සත්‍ය කරා ඔවුන් මඟ පෙන්වන පිණිස යනුවෙන් සඳහන් වේ. එනම් ජීවිතය වෙනස් කරන්නා වූ සත්‍ය කීය. එසේය සත්‍යතාවයෙහි පරීක්ෂණය වන්නේ එම සත්‍යතාවය අපගේ ජීවිත වෙනස් කරන්නේද නැද්ද යන්නයි. එමි කාමයිකල් යොවුන් වියේ පසුවන විටදී ශුද්ධ වූ ජීවිතයක් ගත කිරීම සඳහා ඉමහත් වූ පරිශ්‍රමයක් දරන්ට වූවාය. නමුත් නොපෙකිලන ලෙස ආරක්ෂා කරන්ට සමර්ථ වූ යුද් 1:24-25 යන පදය ඇය දෙසවන වැකුණු අවස්ථාවේදී ක්ෂණයකින් අභාවයටපත් ඇගේ මනස නිරවුල් විය. ඉන්පසු කිසිවක් ගැන ඇය කරදර නොවූ අතර සදාකාලික වූ දේ පිළිබඳව පමණක් ඇය සැලකිලිමත් වූවාය. පසුව ඇය තම ජීවිතයේ යේසුස් වහන්සේගේ සේවය සඳහා කැපකර මරණය දක්වා ධර්මදූත සේවයෙන් යෙළුණාය. ඇතැම් විට ඔබ බොහෝ ගැඹුරු සත්‍යයන් සහ ධර්මයන් හොඳින් දන්නා අයෙකු විය හැක. නමුත් ඒවා ඔබගේ චරිතය තුළ බලපෑමක් ඇති කරමින් වෙනසක් ඇති නොකරයි නම් ඒ සියල්ලම නිෂ්ඵල වේ. අද දින දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන් ඔබ සැමට ජේසු පිහිටයි.